හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි පටන් ගමු මෙතන ඉඳලා අර කලනිමිස් අහපු මජ්ජි සූත්‍රයේ පරයයන් 6ක් පෙන්නනවා. එතකොට එකක් පෙන්නනවා අතීත ඒකාන්තයක් අනාගතය තවාන්තයක් වර්තමානයේ මැද නොතැවරෙන කෙනා තමයි මහ පුරුෂයා කියලා. නේද? එතකොට සැප ඒකාන්තයක් දුක ඒකාන්තයක් අදුක්ඛම සුඛ එහෙම නැත්නම් උපේක්ෂාව මැද නොතවරන කෙනා මහ පුරුෂයා කියලා. ওই විදිහට නාම ඒකාන්තයක් රූප ඒකාන්තයක් විඥානම් මැජ්ජේ මැද නොතවරන කෙනා මහ පුරුෂයා කියලා. මේ විදිහට සක්කාය ඒකාන්තය සක්කාය සමුදය ඒකාන්තය සක්කාය නිරෝධය මැද කියලා මැද නොතවරන කෙනා මහ පුරුෂයා. ඊට පස්සේ ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය ඒකාන්තයක් ස්පර්ශ නිරෝධය මැද නොතවරන කෙනා මහ පුරුෂයා කියලා. මේ විදිහට පරයයන් 6ක් පෙන්වනවා නේද? තව එකක් තිබුණා අභ්‍යන්තරිකාය අන්තයක් බාහිර ආයතන තව අනිත් අන්තය විඥානම් මැජ්ජේ මැද නොතවරන කෙනා මහ පුරුෂයා. ඔන්න 6 ওই විදිහට. එතකොට ඔකෙන් කොයික තේරුම් ගත්තත් එකම කාරණාව තමයි විග්‍රහ වෙන්නේ. හරි. දැන් උදාහරණ. දැන් ඔක ප්‍රායෝගිකනේ වෙන්න ඕනේ. ඔක අහලා තියෙනවා අපි ඕන තරම් නේද? ඔව් එහෙමයි. එහෙනම් අන්ත දෙකට නොවැටි මැද නොතෑවරෙන කෙනා මහ පුරුෂයා වෙන්න නම් මහ පුරුෂයා කියලා කියන්නේ රහතන් වහන්සේට. එතකොට රහතන් වහන්සේගේ චින්තනය එහෙනම් හට ගන්න ඕනේ මොහොතේ. ඔය අවබෝධය හිටියෝ. අන්ත දෙකට වැටිලත් නෑ මැද තැවරිලත් නැත්තම් අන්න රහතන් වහන්සේ කියන ස්වභාවයේ තියෙන චින්තන ස්වභාවයක් එතන තියෙන්න ඕනේ. එහෙනම් එතන කෙලෙස් ප්‍රහීන වෙච්ච තැනක්. එහෙනම් එතන අනවනේ. එතන කෙලස් ප්‍රහීන වෙච්ච තැනක්. එහෙනම් එතන මග වඩන කෙනෙක් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන තැනක්. හරිනේ? එහෙමයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා නම් විද්‍යාව තුළ ඉන්න මොකද? විද්‍යාව තුළ ඉන්න මොහොතක් අවිද්‍යාව දුරු වෙච්ච මොහොතක් කියන අවිද්‍යාව තසිස්ස විරාග නිරෝධා සංකාර නිරෝධා කියන සිද්ධිය සිද්ධ වෙන තැන. හරිනේ? එහෙමයි. දැන් එතන ඒ කියන්නේ අපිට දැන් ඇත්තටම රහතන් වහන්සේගේ ඒ தත්ත්වය කියලා කියන්නේ ගොඩක් ඉහළ තත්ත්වයක් නේ. අපි දන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපි සමහර විට අපි මුල වෙන්නේ නැති අපි දැනට ධර්මයේ තුල ඉන්නේ. දැන් සමහර විට ඒක වෙන්නේ නැති. අර ඒක මම වටහා ගත්ත හැටියට ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවේ අනුව අර බොහොම හසුවෙන් කරන්නට පුළුවන් දෙයක් කියලා තමයි. ඔව්. අනිත් ඒවට වැඩිය. ඔව්. ඒක තමයි. අර වටේ යනවට වැඩිය පහසුවෙන් ඒක තමයි කරන්නේ. හැබැයි ඉතින් ගිහි ජීවිතය තුළ ඒක කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. දැන් පුළුවන් නේ බලන්න. මේ දැන් බලන්න පුළුවන්. කරන්න පුළුවන්ද බැරිද කියලා. ඔන්න බලන හැටි. දැන් ඒකට තමයි ඕනේ අවබෝධය කියන එක. ඒ කියන්නේ දැන් මෙච්චර කල් අපි හිතන් හිටියනේ ඇහැට පේන්නේ කනට ඇහෙන්නේ දිවට දැනෙන්නේ නේද? කොහොම ලෝකෙකින් අපි හිටියේ. දැන් අපි දන්නවා ඇහැට පෙනිලම නැහැ හිතට පෙනිලත් නැහැමයි කියලා. නේද? එහෙනම් පෙනීම හටගන්නේ හේතු තුනක සකස් වීමට කියලා. ඔන්න දැන් එනවා හේතුඵල ධහමට එනවා. අන්න හේතුඵල ධහමට ආපු තැනදී තමයි හේතුඵල නිරෝධය කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ හේතුඵල නිරෝධය අත්දකින්නකොට තමයි පස්ස නිරෝධා කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ. පස්ස නිරෝධා කියන එක අත්දකින්නකොට තමයි ස්පර්ශ නිරෝධය කියන එක හම්බ වෙන්නේ තියෙන්නේ. ඒකට ස්පර්ශ නිරෝධය තියෙනවා නම් ස්පර්ශ නිරෝධය මතුවෙච්ච ප්‍රඥාවක් අවදි වෙලා තියෙනවා නම් එතන තියෙන්න ඕනේ මොකක්ද? අන්ත දෙකක් නෑ මැද තැවරිලත් නැති රහතන් වහන්සේගේ ප්‍රඥා ස්වභාවයක් අවදි වෙලා තියෙන්නේ. හැබැයි මේ මට්ටමේ කොයි මට්ටමින්ද? එයා ඉන්න මට්ටමින්. එයා සමහරක් වෙලාවට සෝවාන් මට්ටම වෙන්න පුළුවන්, සකදාගාමි මට්ටමක් වෙන්න පුළුවන්. මේ අනාගාමි මට්ටමක් වෙන්න පුළුවන්. තාම අරිහත් භාවයකටපත් වෙලා නැහැ. නමුත් ඒ මට්ටමින් එයා එකක් විඳිනවා. එතකොට දැන් අපි බලමු ඒක ගන්න කොහොමද කියලා. දැන් අපිට පේනවා එහෙනම් පෙනීම හට ගන්නකොට
පෙනීම තමයි ඵලය. අපි දැන් S2 වහලා S2 අරිනකොටම පෙනීම තමයි ඵලය. එහෙනම් අපිට අපි දැනගෙන හිටියේ නෑ මේ පෙනීම හටගන්නේ කොහොමද කියලා. අන්න ඒක බුදු පියාණන් වහන්සේ පෙන්නනවා අපිට. ඕගොල්ලන්ට පේන්නේ මෙන්න මේ හේතු තුන සකස් වුණොත් විතරයි. අන්න බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නනවා. ඇහැයි රූපේ තිබුණට පේන්නේ නෑ. අපි හිතන් හිටියා මේ ඇහැ කියන්නේ මස් කෑල්ලට මේ මාස චක්කුවට ඒකට තමයි මේ පේන්නේ කියලා. නමුත් අපිට උන්වහන්සේ පෙන්නපු තැනින් අපි බලනකොට අපිට වෙනවා ඇහැට පෙනිලා නෑ නේ. ඇත්ත තමයි. හිතට පෙනිලත් නෑ නේ. ඒකට ඇත්ත තමයි. හේතු තුන සකස් නොවුනොත් පෙනීම කියන එකක් ගැන කතා කරන්නත් බෑ. අන්න මේ විදිහට අපි වෙනකොට අපිට පේනවා හේතු තුන කොයි වෙලාවෙද සකස් වෙන්නේ පෙනීමක් හට ගන්නවා. හේතු තුන කොයි වෙලාවෙද නිරුද්ධ වෙන්නේ එක හේතුවක් හරි පෙනීම නිරුද්ධ වෙනවා. එහෙනම් පෙනීම ඇතිවීමත් පෙනීම නැතිවීමත් මගේ වසමිකේ තියෙන සිද්ධියක් නෙවෙයි. හරි. දැන් මොන ඔයාලට කැමති කෙනෙක් කෙනවා ඈත. ඒ වගේම දැන් කැමති කෙනෙක් දකින්න ඕනකම තියෙනවා. දකින්න ඕනකම තිබුණට ඒ රූපේ නැත්තම් ඔයාලට කොච්චර පෙනීම හදාගත්තත් ඒ රූපේ ඒ පෙනීමට ඒ රූපේ එනවද කවදාවත්? නෑ. එහෙනම් පෙනීම හදාගන්න බෑ නේද ඔයාලට ඒ විදිහට. ඊට පස්සේ බලන්න දැන් ඔයාලට අකමැති කෙනෙක් එනවා. අකමැති කෙනෙක් ඉදිරියට එනවා. දැන් ඔයා යන ගමනක් යන්න ඕනේ. S2 පියාගෙන යන්නත් බෑ. S2 අරගෙන ඉන්නවා. දැන් පෙනීමෙන් යාව අයින් කරන්න පුළුවන්ද? අයින් කරන්නත් බෑ නේද? එතකොට දැන් ඔයාගේ වසඟේ පෙනීම තියෙනවනේ ඔයා කැමැතිම දේවල් විතරක් පේන්න හදාගන්න පුළුවන් නේද? හදාගන්න පුළුවන්. ඒ විදිහට කනත් ඒ විදිහටම හදාගන්න පුළුවන් නේද? ඔයා කැමති දේවල් විතරක් අහන්න. අන්න ඒකයි වසඟේ නැහැ කියලා කිව්වේ. එහෙනම් කැමති දේත් පේනවා අකමැති දේත් පෙනීමට අහු වෙනවා. නේද? හැබැයි පෙනීම තුලේ දෙකින් එකක්වත් තිබිලා නැහැ. අන්න ඒකයි වටහා ගන්න ඕනේ සිද්ධිය. පෙනීම කියලා හට ගන්නකොට ඔන්න බලන්න වැඩි. මේ පෙනීම තුල බාහිර රූපෙත් නැහැ. තේන මේක ඇතිදිවිච්ච හැක් නැහැ. ඒ වගේම චක්කු විඥානීය වෙනවිලක් නැහැ. එතකොට මොකක්ද ඒකේ තේරුම? ඇහැ රූප චක්කු විඥාන තුන සකස් වෙන්නේ කොයි යම්සේද ඒ මොහොතට පෙනීම මාත්‍රයක් එනවා. ඒ එනකොටම බලන්න ඒ පෙනීමට ඵලයට හේතු අයිති නැති නිසා ඒ පෙනීම තුල බාහිර රූපේ ගන්න බෑ. එතකොට මේ පැත්තේ මාංශ චක්කුව ගන්නත් බෑ. ඒකම චක්කු විඥානය කියන්නේ හිත ගන්නත් බැරි වෙනවා. එතකොට පෙනීම දැනගත්ත මොහොත කියලා හිතන්නකෝ. පෙනීම ඉක්මවලා ගිහිල්ලා නාම රූප සකස් වෙලා විඥානය දැනගන්නවා පේනවා කියලා. අන්න එතනදි බලන්න මේ පේනවා කියන ඵලය රූපෙට අයිතිත් නැහැ, නාමෙට අයිතිත් නැහැ, විඥාණයට අයිතිත් නැහැ. ඔන්න අපි එතනට එනවා දැන්. රූපෙට අයිතිත් නැහැ, නාමෙට අයිතිත් නැහැ, විඥාණයට අයිතිත් නැහැ. මේ ටිකේ මේ ස්කන්ධ පහ හටගත්ත තැන හටගත්ත ඵලය තමයි පේනවා කියන එක. නමුත් මේ පේනවා කියන එකේ ස්කන්ධ පහ එකකටවත් අයිති නැහැ. එකකටවත් අයිති නැහැ. අවුන් දැන් අවුව වැටෙනවා. අවුව වැටෙනකොට ගහක හෙවණැල්ල වැටෙනවා පොළොවට. එතකොට දැන් මේ හෙවණැල්ල වැටෙන්න හේතු උනේ අවුවත් හේතු වුණා. ගහත් හේතු වුණා, පොළොවත් හේතු වුණා. නමුත් දැන් මේ වැටිලා තියෙන හෙවණැල්ල ඔබට කියන්න පුළුවන්ද පොළොවටයි තී කියලා? කියන්න බෑ. ගහටයි තී කියන්න පුළුවන්ද? එහෙමත් බෑ. ඉරේ එළියටයි තී කියන්න පුළුවන්. කියන්න බෑ නේද? ඒ තුනටම පනවන්න බෑ. හැබැයි මේ තුන නැත්තම් ඒක වෙනවද? වෙන්නේ නැහැ. අන්න දැන් පේනවද ඵලයේ හේතු වලට අයිති නැති බව? ඔව්. අප්පුඩියේ උපමාවත් ඕකමයි. සද්දේ අත් දෙකට අයිති නැහැ. හරිනේ? එතකොට මම මේ උපමා ගන්න. දැන් කණ්ණාඩියේ ඉදිරි පිටට ඔබ යනවා, ඡායාව වැටෙනවා කණ්ණාඩියට. මේ ඡායාව කණ්ණාඩියට අයිතිද? නැහැ. රූපෙට අයිතිද? නැහැ. ආලෝකයට අයිතිද? ඒත් නැහැ. ඒත් නැහැ. දැන් ඔබට තේරෙනවද? අන්න ඒ වගේ පෙනීම මාත්‍රය කියන තැන ඇහැ රූප චක්කු විඥාන. තව ටිකක් එහාට ගියොත් පේන බව පේනවා කියලා හම්බ වෙන තැනදී ඔබතුමියට නාම රූපච්ඡය විඥාන කියන එක වෙලා තියෙන්නේ. එතකොට නාමයේ ඒකාන්තයක්, රූපේ ඒකාන්තයක්, විඥාන මජ්ජේ කියපු තුන උතන තියෙනවා. ඔය තුනෙන් එකකටවත් මේ පේන බව අයිති නැහැ කියනකොට
මැද නොතැවරෙන මහ පුරුෂයා නේද? ඇයි මේක නාම රූපෙට අයිතිත් නැහැ කියලා එනවා. නාමයට අයිතිත් නැහැ. විඥාණයට අයිතිත් නැහැ. එතකොට මේ තුනටම අයිති නැති බව එන්නේ මේ තුනටම අයිති නැති තැනක ප්‍රඥාවකට නේද? මේකත් වැටහෙන්නේ. අන්න මහ පුරුෂයාගේ චින්තන ස්වභාවයකට ගිහිල්ලා තියෙන එතකොට. ඔබට තේරුණාද? අන්න එතකොට ඔන්න දැන් ඔබ දැක්ක නාමේකාන්තයක් රූපේකාන්තයක් විඥානම් මැජ්ජි මැද නොතැවරෙන කෙනා මහ පුරුෂයාගේ කොනේද? ඒක නෙමෙයි උනේ. ඒක තමයි උනේ. ඔන්න අනිත් එක. අර නාම රූප වේදනා සංඥා සංකාර විඥාන අර ඒකේ නේද රූපය කියලා කියන්නේ අපි අර නිමිත්තද? නෑ රූපය කිව්වේ මෙහෙමයි. එතන රූපය කියලා කිව්වේ අර ඇහැ රූප චක්කු විඥාණයෙන් හදලා දෙන ස්වභාවය. අපි කලින් අඳුනගෙන තිබිච්ච දේ. එහෙමද? කලින් අඳුනගෙන තිබිච්ච දේ නේ දැන් සකස් වෙන්නේ. මේ පේනවා කියන එක හරහා මනසට යන රූප ආරම්භණය. මනස ගන්න රූප ආරම්භණය. ඒක තමයි ඒ රූපය. ඒ රූප ආරම්භණයට තමයි වේදනා සංඥා සංකාර යෙදෙන්නේ. ඒ ටික යෙදෙනකොට තමයි නාම රූප කියන එක සකස් වෙන්නේ. ඒ සකස් වීම ගැන තමයි විඥානය දැනගන්නේ. පේනවා කියන්නේ. දැන් එතකොට ඇහැ රූප චක්කු විඥාන කියනකොට ඔන්න පෙනීම මාත්‍රේන තැන. දැන් ඔන්න S2 වැහුවා S2 ඇරියා මොකුත් හිතන්නේ නැහැ. S2 වැහුවා S2 ඇරියා පෙනීම මාත්‍රයක් ආවා. ආයි S2 වැහුවා පෙනීම මාත්‍රේ නැති වුණා. ඔන්න මේ පෙනීම මාත්‍රේ එන තැන බලන්න. මේ පෙනීම මාත්‍රය මේක මස්සයට අයිතිත් නැහැ, බාහිර රූපෙට අයිතිත් නැහැ, චක්කු විඥාණයට අයිතිත් නැහැ. එතකොට බලන්න අභ්‍යන්තර ඈ කියනකොට අභ්‍යන්තර ආයතන, රූපේ කියනකොට බාහිර ආයතන, විඥානම් මච්චී කිව්ව තැන තමයි චක්කු විඥානය කියන තැන මැද. මේ තුනෙන් එකකටවත් අයිති නැහැ කියන ප්‍රඥාවකට නේද මේක අහුවෙන්නේ දැන්. අහුවෙන්නේ. ඔව් එහෙමයි. මේකව පරියාය දැක්කද ඔබතුමිය? ඔව්. එතකොට ඔන්න බලන්න. සාමාන්‍යයෙන් මට ඔතනදී පොඩි ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. දැන් විඥානම් මැජ්ජේ කියනකොට විඥානය මැද තියෙනවා නම් අපි දැන් මැදිනුත් නිදහස් වෙන්න ඕනනේ. අන්ත දෙකනුත් නිදහස් වෙලා මැදිනුත් නිදහස් වෙනවා කියන්නේ විඥානයනුත් අපි නිදහස් වෙන්න ඕනනේ. ශාන්ත මහත්තයා. ඔව්. එතකොට එතෙන්දී මේ ප්‍රඥාවෙන් නේද? එතකොට නාම රූපෙන්ට ආවොත් ඒක නිදහස් වෙන්න බෑනේ අපිට. ඔව්. එතෙන්දී ප්‍රඥාවෙන් තමයි මේ විඥානය එතෙන්දී ප්‍රඥාව බවට පරිවර්තනය වෙන්නේ. අන්න විඥානය අභිභෝපු ඥානයක් පහළ වෙනවා මේ තුනෙන් එකකටවත් මේ පෙනීම අයිති නැති බවට. අයිති නැහැ කියලා. අන්න මේක තමයි මහ පුරුෂයාගේ චින්තනය කිව්වේ. අන්න මහ පුරුෂයාගේ චින්තන ස්වභාවය. අන්න දැක්කද? ඒක විඥානීය නෙවෙයි. තේරුණාද? ඒක අවබෝධයක් තුළ ඉපදිච්ච ප්‍රඥාවක්. දැක්කද? සිද්ධිය දැක්කද ඒතර? අන්න ඒකට තමයි අවබෝධය කියලා කිව්වේ. ඒ අවබෝධය කියලා කියන්නේ අන්න අර සුවිශේෂී ඥාණයට. තේරුණාද? අන්න ඒක ඉස්සල්ලා අපි ගාව තිබුණේ නැහැ කවදාකවත්. ඊට පස්සේ අතීත ඒකාන්තයක් අනාගතය අනිත්‍යන්තය වර්තමානයේ මැද. දැන් ඔබතුමියට තේරෙනවා මේ හේතු සකස් වෙන්නේ අතීතේ නෙමෙයි. මේ පච්චුප්පන්නේ. මේ මොහොතේ. එතකොට හේතු නිරෝධ වෙන්නේ අතීතේ නෙමෙයි. මේ පච්චුප්පන්නේ. මේ මොහොතේ. ඔය ටික දකින්නකොට පච්චුප්පන්න මොහොත කියලා යමක් පනවන්න පුළුවන්ද? ඇත්තටම බෑ නේද? බෑ නේද? අන්න මැද නොතැවරෙන මහ පුරුෂයාට කර වර්තමානය තික්මවලා ගියා එයා. 0 පොයින්ට් එකේ නතර වුණේ නැහැ. 0 පොයින්ට් එක තමයි ওই මැද කියන තැන. 0 පොයින්ට් එක ඉක්මවලා යනවා. ඒ කියන්නේ ඒ ওই ඥානෙට අහු වෙනවා අතීතය මේක හටගන්නේ මේ මොහොතේ. නිරුද්ධ වෙන්නේ මේ මොහොතේ නා. අන්න එතනදී ඔබතුමිය බලන්න මෙන්න මේ කතන්දරේ එනවා. හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා කියනකොට ඵලය තුල හේතු නැහැ කියනකොට හේතුඵල නිරෝධය කියන එක තියෙන්නේ. එහෙනම් ඒක වෙන්නේ කොයි වෙලාවේද? මේ පච්චුප්පන්නේ මේ අන්න මේ මොහොතට එනකොට අතීතයේ ගෙවිලා අනාගතය අතහැරිලා. එතකොට මේ මොහොත කියලා ගන්න බෑ මේ සකස් වීම තමයි පච්චුප්පන්නේ කියලා කියන්නේ. පච්චුප්පන්නේ කියන්නේ මේ සකස් වීමට.
සකස් වීම. මේ හටගෙන නිරෝධය තමයි පච්චුප්පන්නේ ඉන්නේ. අන්න ඒකට වань අතීත වර්තමාන අනාගත තුනම නිදුත් වෙනවා. ඔබට තේරුණාද? බිඳුව ඉක්මවලා ගිය තැනක් එනවා. දැන් මේ මොහොතේ නම් මේ හිත හටගන්නේ පෙර නොතිබී ඔබට කිසිවක් පණවන්න පුළුවන්ද මේ වෙලාවේ? බෑ ඇත්තටම බෑ. කිසි දෙයක් පණවන්න බෑ. අන්න එතනදී අතීතය කියන එක අතීතයේ අඳුරු එකක් විදිහට තමයි ඊළඟ මොහොත යනකොට ඇත්තටම ඒ පච්චුප්පන්න මොහොත තුල ඉන්නකොට අතීතයක් නෑ. ඉතින් අතීතයක් නැත්නම් අනාගතයකුත් නෑනේ. අන්න ඒක. ඒ කියන්නේ දැන් අපිට හිතෙනවා ඊයේ අද හෙට උපමාවක් ගන්නවා. ඊයේ අද හෙට. ඊයේ කියනකොට අතීතය. අද වර්තමානයේ හෙට අනාගතය. ඉතින් මේක තේරුම් ගන්න මේ විදිහට උපමාවක් ගන්නවා. අපි ඊයේ මොහොත ගැන බැලුවොත් එතන වර්තමානයක් තිබිලා තියෙන්නේ. ඔව්. ඊයේ මොහොතේදී අද කියන තැන තිබිලා තියෙන්නේ අනාගතය කියන තැන. අනාගතය කියන තැන ඊයේ මොහොතට සාපේක්ෂව. ඊයේ වර්තමානයට සාපේක්ෂව ඊළඟ දවස කියලා කියන්නේ අනාගතය. නමුත් අපි ඊළඟ දවස කියලා අපි එතන ඉන්නකොට එතන වර්තමානයක් තියෙන්නේ අය. එහෙමයි. එතකොට අද වර්තමානයේ ඉන්නකොට හෙට කියලා අපිට හම්බ වෙන එක අනාගතය. එතකොට ඊයේ වර්තමානයේ අතීතයට ගිහිල්ලා අතීතය වෙලා ඊට පස්සේ එන්න තියෙන අනාගතය තාම ඇවිල්ලා නැහැ. ඔන්න දැන් අපි එතනට යනවා. එතනට යනකොට බලන්න. එතනට ගියා කියලා ගත්තාම එතනත් ආයි වර්තමානයක් තිබිලා තියෙන්නේ. ආයි වර්තමානයක්. ඕමම බැලුවොත් අතීතයේ කියන තැනත් වර්තමානයේ, වර්තමානයේ කියන තැනත් වර්තමානයේ, අනාගතයේ කියන තැනත් වර්තමානයේ නම් දැන් ඔන්න ඔයක එන්නේ ඥානෙකට. කාල තුනක් පණවන්න බැරි වෙනවා. ඒක තමයි කාල තුනක් පණවන්න බෑ. අන්න වර්තමානයේ විතරයි මොකද්ද? එතකොට මේ මොහොතක් පණවන්නත් බෑනේ නිශාන්ත. අන්න හරි. අන්න ඒකෙන්නේ ප්‍රඥාවකට. ඒක තමයි අවදි වෙන ප්‍රඥාව. අන්න එතනදි බලන්න තුන් කාලෙම නිදහස්. ඔව්. අන්න එතනදි තුන් කාලෙම නිදහස්. වචන වලට ගන්න බෑ. අන්න එතනදි තුන් කාලෙම නිදහස්. අර ඒ වචන එකකවත් උත්තරේ නෑ. මේක අපිට හැබැයි පේනව නේද මෙහෙම අද හෙට අනිද්දා අනිද්දා ඊළඟ සතිය ඊළඟ මාසෙ ඊළඟ අවුරුද්ද එහෙම එකක් වෙලාව වෙන්නව නෑ නේද? එතකොට වෙලාව නෑ. වෙන්නව නෑ. එතකොට ඊයේ පෙරේදා පළමුදා ගිය සතිය ගිය මාසෙ ගිය අවුරුද්ද 10කට ඉස්සෙල්ලා 2500කට ඉස්සෙල්ලා එහෙම එකක් ගන්න බැරි වෙනව නේද දැන්? එහෙම මුකුත් නෑ. ඒක එතකොට බලන්න මෙතන බුබුලක් ආව ටක් ගාලා ඉවරයි. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඉවරයි. එහෙනම් අවුරුදු 2500කට 2500 කියන තැනත් මේ දැන්. ඊයේ කියන තැනත් මේ දැන්. හෙට කියන තැනත් මේ දැන්. ඔබ තේරුණාද? එහෙමයි. මේ දැන්. ඒකත් වචනයක්. ඒක වචනයක් විතරයි. හරියට හරි. වචනයක් විතරයි. ඒක ඉතින් අර ඒකයි මේක එක තැනයි ගලවන්න ඕනේ. ඊට පස්සේ දැන් සැප ඒකාන්තයක් දුක ඒකාන්තයක් උපේක්ෂාව මැද දැන් අපි බලනවා ඕක බලනකොට අපිට පේනවා හරි දැන් මේ එක උපමාවක් ගන්නවා මොකක් හරි උපමාවක් ගන්නවා ඒ උපමාව ගන්නකොට අපි ගන්නවා දැන් මේ ඉරියව්ව ඇයි මේ ඉරියව්ව මේ මොහොතේ ඉන්නේ හොඳම සුවපහසුම ඉරියව්වේ ඇයි මේ ඉරියව්ව ඉන්න බැරි එක දිගට ඇයි මේ ඉරියව්ව මාරු කරන්න ඕන වෙන්නේ අන්න පවතින මොහොත දුක් කියලා එහෙනම් සැප මොකද්ද ඉරියව්ව මාරු කරන එක වෙනස් කරන එක එහෙනම් ඉරියව්ව වෙනස් කරාම එන්න ඕනේ සැපක් ඒ පවතින මොහොත දුකක් අපිට අවශ්‍ය සැප හම්බ වෙන්නේ මොකක් කරොත් ඉරියව්ව මාරු කරොත් ඔන්න ඉරියව්ව මාරු කරා දැන් හරිද ප්‍රශ්නේ විසඳුණාද නැත්නම් ආයිත් ඉන්න බැරිද ආයි මාරු කරන්න ඕනේ නේද ඒ ආයි මාරු කරන්න ඕනේ වෙන්නේ ඇයි අන්න පවතින මොහොත ආයි දුකක් වෙලා එතකොට පවතින මොහොත කොසොමදකින් දුකක් වෙලාද සැප තිවිච්ච ප්‍රමාණයටම දුක ඇති වෙලා තියෙනවා එතකොට සැප තියෙන ප්‍රමාණයටම දුක ඇති වෙලා නම් අගය කීයද 0 එහෙනම් අපි ආයි ඉන්නේ බිඳුවේ
ඔන්න දැන් බිඳුවේ ඉන්නේ. දැන් බිඳුවේ ඉන්න නිසා අපිට බිඳුව කියන තැන එහෙනම් තියෙන්නේ දුක දැන්. දුක. බිඳුව කියන තැන තියෙන්නේ දුක. ඔන්න බලන්න. දැන් අපිට මොකක්ද අවශ්‍ය? සැප. ඔන්න අපි ආයි හොයන් යනවා සැප. කිරියව තව පාරක් මාරු කරනවා. ආයිත් මොකද වෙන්නේ? ආයිත් ඉරියව්ව ආයිත් දුකක් එනකොට පවතින මොහොත දුකයි කොපමණකින්ද? සැප ඇති වෙච්ච ප්‍රමාණයට දුකයි අගේ කීයද? බිඳුවයි. ආයිත් බිඳුවේනේ අපි ඉන්නේ. කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ගිහිල්ලා නෑනේ. එහෙනම් ඔබට පේනවද? සැප එකක් එනකොට දුක දශම එකක් අනිත් පැත්තේ තියෙනවා. හැම තිස්සෙම අපි ඉන්නේ බිඳුවේ. හැම තිස්සෙම අපි ඉන්නේ බිඳුවේ. අන්නේ බිඳුව පොයින්ට් එකට බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ මේ අදුක්කම සුඛ කියන තැන ওই තියෙන සැපත් නැති දුකත් නැති සැප බිඳුවයි දුක බිඳුවක් ඇති වෙන තැනට කියනවා අදුක්කම සුඛ කියලා. ඒකට කියනවා මොහ උපේක්ෂාව කියලා. ඔන්නෝක අනිච්ච හැටියට දකින්න කියනවා බුදුහාමුදුරුවෝ. එහෙමයි. දැන් තේරුණා. ඒක ඇත්තටම තේරුණා. එහෙනම් අනිච්ච තැනදී අන්න බලන්න ආයිත් පෙර නොතෙවීම දෙකක් හට ගන්න එකපාර. සැපයි දුකයි එකට යෙදෙනවා. එහෙනම් අනිච්ච කියන තැන සැපයි දුකයි එකට යෙදෙන කතාවක් තියෙනව නේද? අන්ත දෙකක් සකස් වෙනව නේද මේ අනිච්ච කියන ධර්මතාවයත් එක්ක? එහෙමයි. අනාවබෝධයක් තුළ එහෙනම් බලන්න මේ සැපයි දුකයි එකම තැන එකම මොහොතක යෙදෙන ස්වභාවයකට කියන්න පුළුවන් එතකොට අනිච්ච කියලා නේද? අනිච්ච. බලන්න එකම මොහොතක එකම ප්‍රමාණයට යෙදෙනකොට අගේ හැමතිස්සෙම කීයද? බිඳුවයි. බිඳුව තියෙන නිසා මේ හිතේ ස්වභාවයම අපි ඉපදෙනකොට අපිට පුරුදු වෙලාම තියෙන ආස්වාදී සැපයි කියන තැනට. අපි ඉපදිලාම ඉන්නේ ආස්වාදී සැපයි කියන චින්තනෙන්ම ඉපදිලා ඉන්නේ. එතකොට අපේ හිත හැමතිස්සෙම නැඹුරු වෙන්නේ ආස්වාදයේ. එහෙනම් ආස්වාදය කියන්නේ මොකද? සැප හොයන තැන් චින්තනයකටමයි අපි නැඹුරු වෙන්නේ. හැබැයි සැප හොයන් කියලා ගියාට කවදාකවත් ගිහිල්ලාද නැත්නම් අපි ඉඳලා තියෙන බිඳුවේවලු. අපි ඉඳලා සැප දුකක් ලෙස දකින්න දුක උලක් ලෙස දකින්න කියන්නේ උතනද ඔය? හරියටම හරි. එතකොට බලන්න දුකෙන් දුකටම නේද වැටිලා තියෙන්නේ? දුක උලක් වෙලා නේද එතකොට? අන්න දැක්ක සැප කියන්නේ දුකක්මයි. දුකෙන් සැප හොයාගෙන යනවා කියන හොයාගෙන ගිහිලා ආයි වැටිලා තියෙන්නේ දුකකටම නම් දුක මත දුකම නේද පැටවිලා තියෙන්නේ දිගටම. ඒ කියන්නේ කකුලට කෝටුවක් කටුවක් කැනිලා තිබුණොත් කකුලක තියන්න මොකද වෙන්නේ? ඇතුළට බැහැලා තව තවත් රිදෙනව නේද? එහෙමයි. අන්න බලන්න දුක හුලක් හැටියට දකින්න කිව්වොත් එන අදුක්ඛව සුඛ අනිච්ච හැටියට දකින්න කියනවා. එහෙනම් මේ අනිච්ච ස්වභාවය නිසා මොකද වෙන්නේ? මේ මොහොතේ මේක හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ආයිත් මේ හිත අලුතෙන් එකක් උපද්දවන්න අන්න ගෙනියන. අන්න නැවතත් පෙර නොතිවීම එකක් හට ගන්නවා. අන්න පෙර නොතිවීම හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනකොට බලන්න ආයිත් උත්තරේ බිඳුවයි. අපි ඉන්නේම අදුක්කම කියන තැන. ඔබට තේරුණාද ඒක? එහෙමයි. ඒක තමයි මෙතන ඔබට දැනගන්න තියෙන්නේ. එතකොට බලන්න අනිත්‍යක ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය අනිත්‍යන්තය ස්පර්ශ නිරෝධයේ මැද කියනකොට බලන්න ඇහැ රූප චක්කු විඥානීය කියලා හට ගන්නකොටම ස්පර්ශය. මේක අරබය වේදනා සංඥා සංකාර හටගෙන විඥානේ හට ගන්නකොට ස්පර්ශ සමුදය අන්තය. යමක් කියලා දැනගන්න දෙනවා ස්පර්ශ සමුදය අන්තය. තේරුණාද? පෙනීම මාත්‍රේ නිරුද්ධ නොවි නාම ධර්මයට ගියදීලා විඥානයක් හටගත්තොත් මොකද වෙන්නේ? ස්පර්ශ සමුදයන්තයට ගිහිල්ලා යමක් කියලා හම්බ වෙනවා. එතකොට බලන්න දැන් ඔබ දකිනවා හරි හම්බ වෙච්ච දෙන් කොහොම දැන් ඔබ දකිනවා මේ හටගත්ත දේ පුටුව කියලා හටගත්ත කියලා හිතන්නකො. මේ හටගත්ත එක රූපෙට අයිතිත් නැහැ, නාමෙට අයිතිත් නැහැ, විඥාණයට අයිතිත් නැහැ කියලා ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? අන්න පස්ස නිරෝධ කියන දැනට එනවා. මේක මේ තුනේ එකකටවත් අයිති තැනකට පනවන්න බෑ නේද දැන්? එහෙමයි. මේ පේනවා කියලා හටගන්න එක, ඇහෙනවා කියලා හටගන්න එක, එහෙම නැත්නම් පේනවා නිසා හටගන්න අම්මා කියන එක, ඇහෙනවා නිසා හටගන්න කුරුල්ලෙක් කෑ ගහනවා කියන එක. රූපෙට පනවන්නත් බෑ, නාමෙට පනවන්නත් බෑ. මේ විඥාණයට පනවන්නත් බැරි නම් අන්න පේනවා නේද මේක පැනවෙන්නේ නැහැ කියලා කොහෙටවත්. එහෙමයි. අන්න එතකොට මේ ඒක ඉන්නේ කොතනද? මැද නොතෑවරේන මහ පුරුෂයා කියන චින්තනයේට නේද?
එහෙමයි. එහෙනම් දැන් මේක ඉපදිලා තියෙන්නේ කොහෙද? කනේද? නෑ. සද්දේද? ඒත් නෑ. සෝත විඥානේද? ඒත් නෑ. තේරුණාද මම කියන්නේ? මේක කොහෙවත් හඳගෙන නෑ විසිද්ධිය. අන්නේ මේ කතාව එනකොට පේනවද ස්පර්ශ විරෝධය කිව්වේ මොකක්ද කියලා? එහෙමයි. අන්න මැද නොතැවරෙන කෙනා මහපුරුෂයා කිව්වේ ඔන්න ඔය චින්තනයේට එන්න ඕනේ. ඔය එක දකින්න ඕනේ. අන්න ඒක දකින්නකොට මේ අහවලා කියලා ඒ පැත්තට මේ පැත්තට යන්න හේතුව තියෙනවා. නෑ. එතකොට නිශාන්ත මහත්තයා දැන් අතීතයට ගන්නත් බැයි නම් අනාගතයට ගන්නත් බැයි නම් මේ මොහොත කියලා එකකුත් පවතින්නේ නැත්නම් එතකොට හේතු වලට ඵලයයිතිත් නැත්නම් ඵලයට හේතුවයිතිත් නැත්නම් අපිට එළිය ඇතුළ ගැට ගහ ගන්න බෑනේ කිසිම දෙයක්. එතනද බුදුහාමුදුරුවෝ ඔය අර දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියලා දේශනා කරේ එතනින්ම ඉවරයි කියන එකද? මොකද උඹලට මේක ගන්න දෙයක් නැහැ. එහෙම තමයි. ඒක තමයි. ඔන්න ඔතන ඔය කෑල්ල විතරක් දැනගන්න අයත් මේ කතාව හරියට වැටෙන්නේ නැහැ. මොකක්ද දන්නවද? ඕක ඔතනින් නතර වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන ඔන්න ඔය විදිහට දකින්න පුළුවන් නම් කාට හරි මේ ඵලය හේතු වලට අයිති නැහැ කියලා දකින්න පුළුවන් නම් අන්න එතකොට දැකීම මාත්‍රයෙන් නිරුද්ධ වෙනවා කියන ඥානිය පහළ වෙන්නේ. පෙනීම මාත්‍රයෙන් නිරුද්ධ වෙන. ඇසීම මාත්‍රයෙන් නිරුද්ධ වෙන. දැනීම මාත්‍රයෙන් නිරුද්ධ වෙන. දැනගැනීම මාත්‍රයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින ඥානය පහළ වෙනවා නම් අන්න ඒ විදිහේ චින්තනයක් එනවා නම් අන්න එතකොට කියනවා රතෝතවන් බාහිය නැතින. එතකොට බාහිය ඔබ මෙහි නැත. යතෝතවන් බාහිය නැතින. එවිට බාහිය ඔබ මෙහි නැත. ඔන්න ඔය කෑල්ල එන්න ඕනේ එතනට. ඕක නැතුව අරක දැනගත්තට නෑ. ඔබ මෙහි නැත්තම් එහි නැහැ කියනවා. අන්න බලන්න. එතකොට අන්න ඊට පස්සේ කියනවා ඔබ මෙහිද නොමැතිව, එහිද නොමැතිව, අතරමැද නොමැතිව මෙලොව පරලොව දෙකෙන්ම මිදිලා සීල දුකින් නිදහස් වෙනවා කියනවා. එතකොට බලන්නකෝ. ඔබ ඇහි නැත්තම්, බාහිර රූපෙත් නැත්තම්, චක්කු විඥානෙත් නැත්තම් මේ පෙනීම මේ තුනටම අයිති නැත්තම් මේ පෙනීම ඇහැට අයිතිත් නැහැ, බාහිර රූපෙට අයිතිත් නැහැ, චක්කු විඥානෙට අයිතිත් නැත්තම් ඔබ මේ ලෝකේ කොහෙවත් නැහැනේ. ඔබ ওই පෙනීම තුල කොහෙවත් නැහැනේ. අන්න මෙලෝ නැහැනේ. මෙලොවක් නැත්තම් පරලෝ නැහැ. අන්න ඒක නේ කියන්නේ. හැබැයි ඒක දකින්න නම් අන්නර පෙනීම මාත්‍රේ නිරුද්ධ වෙන සිද්ධිය දැකලා තියෙන්න ඕනේ. ඒ පෙනීම මාත්‍රේ තුල ඔබ කවදාවත් ඉඳලා නැති බව දැකලා තියෙන්න ඕනේ. ඒ පෙනීම මාත්‍රේ තුල කිසිවෙක් ඉඳලා නැති බව දැකලා තියෙන්න ඕනේ. සමාවෙන්න නිශාන්ත මහත්තයා එතකොට ඔතන තවත් සියුම් විදියට බැලුවොත් එimhe නිශාන්ත මහත්තයා මේ අපි ඒ ආයතන වලට හම්බ වෙලාම නැත්නම් ඉපදිලාම නැත්නම් ඔතන සබ්බන්තන් නිරෝධ ධම්මනේද නිශාන්ත මහත්තයා වෙන්නේ. ඔව් සබ්බන්තන් නිරෝධ ධම්ම. ඒ සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. හේතු නිසා ඵල හට ගන්නවා යම් කිංචි සමුදය ධම්ම සබ්බන්තන් නිරෝධ ධම්ම. සබ්බන්තන් නිරෝධ. අන්න ඒක තමයි ඒක තමයි අර කිව්වේ හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. මේ ඵලය හේතු වලට අයිති නෑ. හේතු තුල ඵලය ඇත්තෙත් නෑ. මෙන්න මේ න්‍යාය අත්‍යවශ්‍ය වෙනවා මේ සිද්ධිය දැනගන්න හරියට. අන්න එතනදීම සමාවෙන් ශාන්ත මහත්මයා එතනනේ අර ලොකු සාමනාංශය කියන්නේ අර මල් පෝච්චිය දිහා බලලා අනිත් පැත්ත බලනකොට අර එතන මම නෑ කියන එක අවබෝධ කරලා දෙන්න මහන්සි ගන්න ඒ සිද්ධියම නේද නිශාන්ත මහත්තයා? ඔව් ඒ කියන්නේ මේක තේරෙනකොට උදේවය ඥානිය තමයි වැඩින්නේ. ඒ කියන්නේ දැන් එක රූපයක් දැකපු ඇහෙන්වත් හිතින්වත් කිසිම එකකින් ඊගා රූපේ දකින්න බෑ. නිතුරු නැතුව නිරුද්ධ වෙලා නේනම් මේ මල් පෝච්චියත් එක්ක ඉපදිච්ච එක්කෙනාට පුළුවන් ද ඊගාව එක දකින්න අනිත් එක. එහා පැත්තෙන් වෙන එක. බෑ සමස්තේව නිරුද්ධයි. නෑ. දැන් ඊට වැඩිය තව සියුම් තැනක් අපි දැන් ගමුකෝ මෙතනදී. දැන් බලන්නකෝ මාර කතාවක් එනවනේ. බුදු පියාණන් වහන්සේ කියන එකපාරකට එක විඥානයයි කියලා. එහෙනම් පෙනීමේ ඉපදෙන කෙනාට කනට යන්න පුළුවන්ද? නෑ. යන්න පුළුවන්ද කවදාවත්? නෑ. බෑ නේද? නෑ. කන ඉපදෙනකොට ඉපදෙන කෙනාට ඇහැට යන්න පුළුවන්ද? ඊගාව මොහොතක. දැන් තමයි ගෙටිල ඉන්නේ. ඔන්න බලන්න. එතකොට ඇහි ඉපදිච්ච කෙනාට අනිත් පහේ කොහෙටවත් යන්න බෑ. අන්න එතකොට පේනවද දිත්තේ දිත්ත මත්තන් කිව්වයි කියලා.
උතනින් ඉවරයි. එයාට කනට යන්න බෑ, දිවට යන්න බෑ, නහයට යන්න බෑ, කයට යන්න බෑ, කොහෙටවත් යන්න බෑ. උතනින් ඉවරයි. උතනින් ඉවරයි. කනේ ඉපදිච්ච කෙනා එතනම ඉවරයි. අන්න සුතේ සුතමත්. ওই ටික තේරුණාම තමයි ඕක තේරෙන්නේ. එතකොට තමයි ඉපදෙන හැෙන්නේ. ඉපදෙන කන, නාය, දිව, කය මේවා ඉපදෙනවා කියලා ඉන්නේ එතකොටයි. අන්න ඉපදෙනවා නම් අතීත කතා නෑ, අනාගත කතා නෑ. පච්චුප්පන්නේ යෝධම්ම තත්ත්ව විපස්සති. එහෙමයි. ඔන්න සම්පූර්ණ ධර්ම ගැලවෙනවා දැන් නේ. එහෙමයි. අන්න පිටේ අල්ලන්න පුළුවන්ද එතකොට? කවදාවත් අල්ලන්න දෙයක් පේනවද? කාය විඥානේ හට ගන්නකොට අනිත් විඥාන ටික තියෙනවද? නෑ. එහෙනම් අල්ලන දේ පේනවද? පේන දේ අල්ලන්න පුළුවන්ද? නෑ. දැන් තේරුණාද? එහෙනම් මේ බාහිදාරචීට කිව්වේ තාම ගැඹුරු සම්පූර්ණ ධර්ම විග්‍රහයක් තියෙන මේ පදපේලි ටිකේ. අපි යෝග නිකන් දික්ටේ මත සුතේ සුත මත මුතේ මුත මත විඤ්ඤාතේ විඤ්ඤාත මත කියුවට වැඩක් නෑ. ඕක ඇතුලේ මොකද්ද තියෙන කතාව කියලා ලියන්න ඕනේ. එහෙමයි. ඒක ලැබුණාම තමයි අපිට තේරෙන්නේ මේ මොහොතේ එහෙනම් ඔය හටගන්න ලෝකයේ තුල කොහෙවත් ඔබ නැති බව. ඇයි? ඔය හටගන්න පෙනීම තුල ඔය පෙනීම කොහෙද හටගෙන තියෙන්නේ? ඇයිද? ඇහැට අයිති නෑ. බාහිර රූපෙද? ඒකට අයිති නෑ. ඇහැට අයිති නැත්නම් අභ්‍යන්තර ආයතනයට අයිති නෑ. රූපෙට අයිති නැත්නම් බාහිර ආයතන වලට අයිති නැත්නම් අභ්‍යන්තර බාහිර ආයතන දෙකෙන් තොරව ඔබතුමීට ඉන්න පුළුවන්ද කොහෙවත්? නෑ. එතකොට ඔබ නෑනේ නිලව. ඔබ පෙනීම දෙකම අයිති නැත්නම්. අන්න දැක්කද සිද්ධිය? එතකොට බලන්න විඥාණයට අයිති නැත්නම් ඔය තුන ඇතුලේ ඔබතුමීට කොහෙවත් තැනක් නෑ. ඔය තුනම අර පෙනීමට අයිති නැත්නම් අන්න බලන්න. හරි අවබෝධයටපත් වුණා නම් මොහොතයි යවයි. අන්න දැක්කද සිද්ධිය. එහෙනම් මේ පෙනීම තුල ඔබ කවදාකවත් ඉඳලා නැහැ කියලා තේරිච්ච තැන දිත්තේ දිත්තවත් තමයි. සුතේ සුත මට්ටම්, මුතේ මුත මට්ටම්. විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම්. ඇයි මේ දැන් ඉපදීලා මැරෙන කෙනා ඉස්සල්ලේව දන්නවද ඊගාවේව දන්නවද? නෑ. දන්නේ අන්න ඒක තමයි මේ කිව්වේ. එහෙනම් එක සැරයක් ඇහැ ඇරිලා ඇහැ වහිනකොට ඒ ඇහි ඉපදිච්ච එක්කෙනා එතන ඉවරයි. ඊගාව ඇහි ඉපදෙනකොට ඒ ඉපදෙන කෙනා දන්නවද ඉස්සල්ලා ඇහැ ගැන? නෑ. දන්නේ නැහැ. අන්න තේරෙනවද දිත්තේ මට්ටම් දැන්. සුතේ සුත මට්ටම්, මුතේ මුත මට්ටම් දැක්කද? ඔන්න ඒකයි මේ අන්නවා. ඉතින් අර ගැඹුරුම තැනක් තමයි අර අතන අර පෙනීම තුල කවදාකවත් ඔබ ඉඳලා නැහැ. ඇසීම තුල කවදාකවත් ඉඳලා නැහැ. දැනීම තුල ඉඳලා නැහැ. ඒ පෙනීම හටගත්ත තැනක් පණවන්නත් බෑ. එහෙමයි. ඒක ඇහි හැටගෙනත් නැහැ. බාහිර රූපේ හැටගෙනත් නැහැ. සිතේ හැටගෙනත් නැහැ. එතකොට ඔක්කොම ඔබ මෙහි ඉන්න ඕනේ. එක්ක එළියේ ඉන්න ඕනේ. එක්ක ඉන්න ඕනේ හිතේ. තුන එකක් මේකට අයිති නැත්තම් ඔබ වෙනවද? ඒකයි කියන්නේ. එවිට බාහි ඔබ මෙහි නැත. ඔබ මෙහි නැත්තම් එහි නැත. ඒ කිව්වේ මොකද්ද? උපාදාන පත්‍ය භව පත්‍ය ජාති කියන දැනයි. භව පත්‍ය ජාති කියන එකයි ඔය කිව්වේ. සහජාත හැටියට ඔබ මෙහි නැහැ කියනවා. අන්න බලන්න. ඊට පස්සේ පුනර්භව හැටියට එතනක් නැහැ කියනවා. පුනර්භවයකට යන්නත්. මෙලොවත් නැහැ පරලොවත් නැහැ කියනවා. මෙලොව පරලොව නැත්තම් ඒක තමයි කියන දුකේ අවසානය. ඉතින් අන්නතර උපත මරණේ ජයගත් ස්වභාවයක්. ඒ කවුද? රහතන් වහන්සේ. අන්නේ චින්තනයේ උතන තියෙන්නේ එතකොට. එහෙමයි. පැහැදිලිද? සමාන නිශාන්ත මත එතකොට තවත් අපි සියුම් විදියට ඕක මේ ප්‍රඥාවට ගෝචර වුණොත් පොඩි ළමයාම තමයි නිශාන්ත මහත්තයා අපි කිසිම දෙයක් කරලත් නැහැ දන්නෙත් නැහැ. පොඩි ළමයා නෙවෙයි. පොඩි ළමයාගෙනුත් නිදහස් වෙච්ච දැන. පොඩි ළමයා ඉන්නේ ස්පර්ශාන්තේ. ස්පර්ශාන්තයක් තියෙනවා. ස්පර්ශාන්ත. එයාට පෙනීම හටගෙන නිරුද්ධ වෙලා යනවනේ. එයා ඉන්නේ අන්තයක. මේ ප්‍රඥාව නැහැ ඒ නිසා තමයි. එයාට ඒක තේරුම් ගන්න ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැහැ. එයාත් ඉන්නවා උතන. එයා ඉන්නේ ස්පර්ශ අන්තිමයි. එතකොට වැඩි හිටිය කියන්නේ ස්පර්ශ සමුදයාන්තයට ගිහිල්ලා. එයා දන්නවද එයා? එයාට ප්‍රඥප්ති තියෙනවා. පොඩි ළමයාට ප්‍රඥප්ති නැහැ. හැබැයි එයාට තියෙනවා රූප සංඥා තියෙනවා, ශබ්ද සංඥා තියෙනවා, ගන්ධ සංඥා තියෙනවා, රස සංඥා තියෙනවා, පොට්ටබ්බ සංඥා තියෙනවා, ධම්ම සංඥා ටික තියෙනවා එයාට. ඒක නිසා එයා ඉන්නේ ස්පර්ශ අන්තිමයි පොඩි ළමයා.
එතකොට බලන්න පොඩි ළමයා ගාවට ගිහින් පොඩි ළමයාගුණුත් නිදහස් වෙලා යන තැනක් ඔතන තියෙන්නේ. පොඩි ළමයාට නැති ප්‍රඥාවක් මෙතන ඉපදිලා තියෙනවා. අන්න පොඩි ළමයාගුණුත් නිදහස් වුණා. දැක්කද වැඩි? වැඩි හිටියාගුණුත් නිදහස් වුණා, පොඩි ළමයාගුණුත් නිදහස් වුණා. ඒ සමස්තයෙන්ම නිදහස් වෙච්ච තැන. අන්න ඒකයි කියන්නේ. පොඩි ළමයා කියලා ගන්න එපා. ඒක උපමාවක් විතරයි එතන අපි ගන්නේ යම් දෙයක් පෙන්වන්න. මොකද පොඩි ළමයා තුළ යම් ප්‍රභාෂරභාවයක් තියෙනවා. නමුත් එතන සම්පූර්ණ මේ ස්පර්ශ නිරෝධයක් නැහැ. ඒ ස්පර්ශ නිරෝධේ වටහා ගන්න ප්‍රඥාවක් නැහැ යාට. ඒක නිසා එයාට ඒක වෙන්නේ නැහැ. එයා ඉන්නේ අන්තික. එයා ඉන්නේ ස්පර්ශ අන්තිමයි ඉන්නේ. ස්පර්ශ අන්තිමයි එයා ඉන්නේ. එයා හිර වෙලා ඉන්නේ. හොඳයි. තාම මොනවාද? තේරුණාද ඒ ටික? එහෙමයි. පැහැදිලි නිශාන්ත මහත්තයා ඔබතුමාට ගොඩාක් මම හිතන්නේ අනිතයටත් ඇති ප්‍රශ්න. දැන් ඕක තව ලෙහා ගන්න ලීසි විදියට මෙන්න එහෙම. ඇඟිල්ලක් අරගෙන හිමිසරි ස්පර්ශ කරන්න. දැනීමක් එනවා. එතකොට බලන්න අන්න අන්ත දෙක සකස් වෙන හැටි ඔබතුමීට ඔන්න ඔතනින් හරි ලීසි තෝරගන්න. එහෙමයි. මෙච්චර කාලයක් මේ දැනීමත් එක්කම මොකද්ද ඔබතුමීට ආයේ මේසේ ඇල්ලුවා කියලා, බෝතලේ ඇල්ලුවා කියලා, කෝප්පයක් ඇල්ලුවා කියලා, බම් අතින් දකුණු අත ඇල්ලුවා කියලා නේද? නහය ඇල්ලුවා කියලා. ඒ ඔක්කොම ගැට ගැහුවේ ওই දැනීමට නේද? එහෙමයි. ওই දැනීම ආවේ නැත්නම් ඔබතුමීට එනවද ඇල්ලුවා කියලා ගන්න? නෑ. එහෙනම් බලන්න අහවල්දී ඇල්ලුවා කිව්වේ ওই දැනීමට නේද? ඔන්න බලන්න ওই දැනීම ඉපදෙනකොටම අනාවෝදය තුල එක පැත්තකින් අල්ලපු කෙනා ඉන්නවා. අල්ලපු අතින් ඇල්ලුවා නම් අත තියෙනවා. එහා පැත්තේ තියෙනවා අල්ලපු දේ. අන්න අන්ත දෙක ආපු හැටි දැක්කද? මේ දැනීම තුල එතකොට දැනීම කියන්නේ ඵලය. දැනීම හටගත්තේ කය පොට්ටබ්බ කාය විඥානය කියන එක. මේ තුනේ එකකටවත් මේ දැනීම අයිති නැත්තම් අන්න උතුමියට පේනවා නේද? එතකොට අන්න කවදාකවත් නොඉපදිච්ච ප්‍රඥාවක් ඉපදුනා. මේ දැනීමට තුල ඇඟිල්ල ඇත්තෙත් නැහැ, මේසෙ ඇත්තෙත් නැහැ, කාය විඥානයක් නැත්තම් දැනීම මාත්‍රයෙන්ම නිරුද්ධ වෙලා යන සිද්ධියක් නේද එන්නේ. අන්න ප්‍රඥාව අවදි. ඔන්න දැන් නැගිට්ටා. හිටගත්ත පොළොව උඩ. කකුලයි පොළොවයි කාය විඥානයයි දැනීමක් තිබුණා. මම මෙච්චර කල් ওই දැනීමට ගැටගුවා පොළොව උඩ හිටගත්තා කියලා. දැන් ඔබතුමී දන්නවා මේ දැනීමට කකුල හිටිත් නෑ, පොළොව හිටිත් නෑ, කාය හිටිත් නෑ. ඔන්න දැන් වෙන්දා වගේ ඇවිදින ක්‍රියාවලිය කරනවා. දැන් මොකද තියෙන්නේ? දැනීමක් හට ගන්නවා පෙරනොති නිරුද්ධ. දැනීම හට ගන්නවා, දැනීම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. මේ විදිහට කිලෝමීටරයක් ගිහිල්ලා ඔබ ඇවිල්ලා. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කොහෙද ගියේ කියලා ඔබට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? ගියේ නැහැ. දැන් ගියා කියන්න පුළුවන්ද? ගියා කියන්න බෑ. එතකොට ගියා කිව්වොත් ගිය විදිය කියන්න පුළුවන්ද ඔබතුමියට? පයින් ගියා කියන්න පුළුවන්ද? බෑ. කකුල් ගැන කියන්න ඕනේ, පොළොව ගැන. ගියා නම් කකුල තියෙන්න ඕනේ. අන්න කකුල තියෙනකොට ගිය කෙනා ඉන්නවා. ගිය තැන නම් පොළොව තියෙන්න ඕනේ. ඔබට තේරුණාද? යන කෙනාගෙන් එන කෙනාගෙන් හතර ඉරියව්වේ මිදෙන හැටි දැන්. එතන හේතුඵල නිරෝධය අත්දකින්න මොහොතක්. එතන තියෙන අනිමිත්ත අපනිත ශුන්‍යත කියන ස්වභාවය. එතන නිශාන්ත මහත්තයා කායානුපස්සනාව නේද වැඩෙන්නේ? ඔක්කොම ටික තියෙනවා. කායානුපස්සනාව මුල් වෙනවා. ඒ මුල් වෙච්ච තැන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, කොහොම ධම්මානුපස්සනාව ඔක්කොම ටික තියෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ ඔව් දැන් කනකොටත් ওই විදිහට බලන්න. නානකොට, යනකොට, එනකොට, ඉඳ ගන්නකොට, ඇලවෙනකොට ඔක්කොම ওই විදිහට බලනකොට ඔබතුමීලාට ක්‍රියාවලියක් වෙනවා. ඔන්න ඔච්චරයි සිද්ධිය. ක්‍රියාවලියක් වෙනවා. පෙර නොතිබීම මේ විදිහට සකස් වෙවි සිදු වෙන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි කරන කෙනෙක් අයිතිකාරයෙක් නැහැ. අන්නේ සිද්ධිය.
එහෙනම් ওই විදිහට බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොටම පෙනීම මේ පෙනීම තුළ ඔබ ඉඳලා නැත්තම් අටලොස් ධාතුවෙන් ධාතු චක්කු පරියායෙම නිදහස්. චක්කු ධාතු සෝත ධාතු චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන තුන. කොහොමද පැනවිලා තියනවද එතකොට? ඇහැ රූප චක්කු විඥානය තුල මොකද පැනවිලා තියනවද? පෙනීම හටගෙන නිරුද්ධ වෙලා යනවා. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියනකොට එතකොට ඒ තුනමයි. එතකොට මොකද පැනවෙනවද? මොකද දැනගන්න දෙයක්. පැනවෙන්නේ නැහැ. අටලොස් ධාතුවේම නිරෝධයක් ඔන්න උතන තියෙනවා. අටලොස් ධාතුවේම නිරෝධයක් තියෙනවා. එහෙමයි. කොහොමයි? එහෙනම් දැන් ඔබතුමීට හරි ඔකේ. විශේෂ වාචය එතකොට ධාතු කම්පනය වීම තමයි මේ ක්‍රියාවක් සිද්ධ වෙනවා කියන එකේ තේරුම නේ විශේෂ වාචය. ධාතු තෙරවීමක් විතරයි. ධාතු තෙරවීමක් විතරයි. ඇත්තටම එච්චරයි. ධාතු විපරිණාමයක් විතරයි. ඒක තමයි ඒකේ අනිත්‍ය ස්වභාවය තමයි එතනක් දකින්න පුළුවන්. ඒ අනිත්‍ය ස්වභාවය කියන්නේ මේ ධාතු විපරිණාමයට. අන්න හරි. ධාතු හයේ විපරිණාමයක් විතරයි තියෙන්නේ එතකොට. අයිතිකාරයෙක් නැහැ. අන්න එතනට එනකොට බලන්න පිරිසිදු චිත්ත ස්වභාවයක් පවතින්නේ. පිරිසිදු චිත්ත ස්වභාවයක්. අන්න ඒක තමයි රහතන් වහන්සේගේ චින්තන ස්වභාවය කියලා කිව්වේ. ඇයි උතන ඇලෙන්නවත්, ගැටෙන්නවත්, රැවටෙන්නවත් දැන් මුකුත් තියනවද? මුකුත්ම අන්න එතකොට බලන්න රාග දේශ මෝහ නොයෙදෙන කෙලෙස් නොයෙදෙන චිත්ත ස්වභාවයක් හටගෙන තියෙනවා. හැබැයි ඒක පඨවිය තුලත් නැහැ, ආපෝ තුලත් නැහැ, වායුව තුලත් නැහැ, තේජෝ තුලත් නැහැ, අවකාශය තුලත් නැහැ, විඥාන ධාතුව තුලත් නැහැ. හයිම නිදහස් වෙච්ච ස්වභාවය. ශාන්තමහත් ඔව් මේ සොබ්බේ ඉන්න පොළු දිස්ත්‍රික්කයක තියෙන අතරයක්. මොකද්ද? මේ ස්වභාවයේ ඉන්නකොට තියෙන්නේ එක ප්‍රමාණයේ සම්පා ආදරයක් අරුණක් කෙනෙකුට ඒක විශේෂ නෑ දුක්ඛන්තර. ඔව් එතන තමයි එතන මේ සුවිශේෂී දෙයක් වෙනවා ඒ චින්තනය ඇතුලේ. අන්න ඒ චින්තනය ඇතුලේ වෙන සුවිශේෂීම දේ තමයි සතර බ්‍රහ්ම විහරණයේ පිහිටනවා. මෙත්තා මුදිතා කරුණා උපේක්ෂාව කියනක අන්න ඔන්න ඔතන පිහිටනවා. ඔන්න ඔතනින් තමයි ඊට පස්සේ ලෝකේ සකස් වෙන්නේ. තේරුණා? ඔන්න ඔතන ඉඳලා තමයි ඊගාව ගමන යන්නේ. අන්න ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ඒක අත්දකින්න පුළුවන් තමයි. හොඳට ඒක තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මෙච්චර කාල කොච්චර අනාවබෝධයෙන් ඔබතුමියලා වතුර වක්කල් නැද්ද සිංක් එකට නේද? නේද? බත් ටික උයලා කැඳ ටික හදලා උණු වතුර ටික දාපු එක අද ඉඳන් ඔක තීරිච්ච දවස් ඉඳන් දාන්නේ කවදාවත්. කවදාකත් එන්නේ කකුල තියන්න ගියත් ඉඳ ගන්න ගියත් දෙපාරක් බලනවා කූඹියෙක්වත් පොළොවේ ඉන්නවද කියලා. පුදුම තැනකට එනවා මේ හිත. ඒ අර ඔබතුමා කියපු ඇත්තටම ඒ සත්තු ගැන ඒ උණු වතුර ටිකක් කලන වෙලාවට ඇත්තටම මම ඒක පොඩි කාලේ ඉඳලා මම ඒක කරන්නේ නැහැ. මම ඇලිදිනකොට බොහොම හිමින් යන්නේ පොඩි කාලේ. ඒක සංසාරේ පුරුදු අය ඉන්නවා. පුරුදු කරලා ආපු අය ඉන්නවා. අන්න හරි. හරියට හරි. ඒක මතක් වෙනවා. අන්න හරි. ඒක මතක්. හරියටම හරි. ඒක තැනක් වෙනවා මේ කතාවේ. ඉතින් තමයි ඇත්තටම ආශ්චර්යයි අద్భుතයි. තමයි ආශ්චර්යයි අద్భుතම තමයි. කවදාකවත් අපි නොඉඳු. අපි මේවා හිතන් හිටිය මැජික් කියලා. එතකොට අර මම කිව්ව කතාව. දැන් කලණි 20 කිලෝමීටරයක් ඇවිදලා දැන් ආපු ගිය විදිය කොහොමද හුවොත් ආපු විදිය කොහොමද හුවොත් කියන්න පුළුවන්ද? කියන්න බෑ. නේද? ගිය විදියක් කියන්න බෑ. දැන් මොකෙන්ද කියන්න වෙන්නේ?